නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානන් වෙච්ච මොහොත. පිංගතුනේ අද අපි විමසල බලන්නේ ඔබේ ජීවිතයේ කවදා කොතන කොයි මොහොතේ ඔබ අනපේක්ෂිත විදිහෙක්ට ජීවිතේ මරණයට මූුණ දෙන්න සිද්ධ වනත් අපිට ඒ කාන්තයෙන් සුගතියන්න උපකාර වෙන කාරණා පහක් පිළිබඳව. මේ කරුණු පහ ඇතුළත් වෙන්නේ මහානාම කියන සූට්‍ර දේශනාව තුළ. මහානාම කියන බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක් ශාක්‍ය කුමාරයෙක්. අපේ බුදුරජාණන් වහන්සේ එදා කපිලවස්තුපුරේට ශාක්‍ය ජනපදයට වැඩම කරලා ශාක්‍ය වංශික ඥාතීන් තමන් වහන්සේ වෙනුවෙන් නීග්‍රෝධ කියන මේ ආරාමේ සකස් කරලා නීග්‍රෝධාරාමි හැටියට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වැඩඉන්න ආරාමයක් කරලා පූජ කරා. මේ ආරාමි අවස්ථා කීපයකදී බුදුරජාණන් වහන්සේ විටින් විට වැඩම කරලා වැඩහිටපු බව දේශනාවල සඳහන් වෙනවා. ඒ වැඩම කරපු අවස්ථාවක දවසක් මේ මහානාම ශාක්‍ය කුමාරයා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඔහුට ඉදිනෙදා ඇතිවෙන ප්‍රශ්නයක් ගැටලුවක් ගැන බුදුරජාණන් වහන්සේගේ මේ විදිහට විමසනවා. මේ මහානාම ශාක්‍ය කුමාරයා ගිහි ජීවිතය ගත කරපු අඹුදරුවන් හිටපු රැකී රක්ෂා කරගෙන වෙලහෙළදාම් කරගෙන ජීවත් වෙච්ච රාජකුමාරයි. එතකොට ඔහු තමන්ව ඉස්සරලා බුදුරජාණන් වහන්සේට හඳුන්නල දෙන්න මේ විදිහට. ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා කෙන ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙ. මට අඹුදරුව ඉන්නවා. මම කසී සලු පොරවනෝ. මම රන්ත්‍රදී මුතු මැණික් පරිහරණය කරනවා. ඒ කාලෙ ගිහියයි තමන්ව හඳුන්නල දීපු ආකාරය. එහෙම කියලගෙන ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට මම ගිහි ජීවිතය ගත කරගෙන කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරත් මට බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ලොකු සද්ධාවක් තියෙනවා. ධර්මය ගැන ශ්‍රාවක සංඝයා ගැන ලොකු සද්ධාවක් පැහැදීමක් තියෙනවා. ඒ වගේ මං සීලාදී ගුණධර්මෝල පිහිටල කටයුතු කරන කෙනෙ. නමුත් ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට මේ වගේ බියක් නිතර උපදිනවා. ඒ තමයි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවම හිත පිහිටන් නෑ කියව. නැං රස්සාාව කරනකොට අඹු දරුවන්ගේ කටයුතු කරන්නකොට ගෙදර දොරේ වැඩ කරනකොට වෙලහෙළදාම් කරනකොට පාරයනයනකොට හැම වෙලාවෙම මේ සද්ධාවෙන්ම ඉන්න පුළුවන්කමක් නෑ කියල. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස එවැනි වෙලාවක මගේ හිත විසිරිච්ච වෙලාවක හදිසිය හරිමම් මරණයට පත්වනොත් මං කොහේ අයිද කියල මට බයක් උපදිනවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මිනිස්සු එක ගණු දෙනු කරනකොට වෙලහෙළදාම් කරනකොට දවේශය තරහව ඇතිවෙන අවස්ථාවන් යෙදෙනවා. පාරය අනේනකොට ඒ කාලි තිබ්බේ අද වගේ යානවාහන නෙමෙයි. අස්සයෝ බැඳපු කරත්ත ගොන්නු බැඳපු කරත්ත ඇත්තු අස්සයෝ පාරය හාමිහා යනනවා. මේ සතෙකුගේ පහරදීමකින් හෝ සතෙකුගේ අනතුරක් වෙලා මගේ ජීවිතය හදිස්සීම මහපාරි නැතිවෙන්ඩ පුළුවන්. ඒවගේ මයි ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ මගතොටේ යනනකොට කෙලෙස් ඇතිවෙන දර්ශන දකින්න ලැබෙනවා. රාගී ඇවිස්සෙන වෙලාවල්ලෙනවා. දවේශය වෛරයේ තරහව ඇතිවෙන වෙලාවල්ලෙනවා. එවැනි වෙලාවක හදිස්සේ හරිමම් මැරුණොත් මං කොහේ අයිද කියලා මට නිතර බයක් උපදිනවා. ඒ නිසා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කවදා කොතන කොයි මොහොතෙ මං මැරුණත් මට ඒ කාන්තයෙන් සුගතිය උපදින්න මා නිතර පුරුදු කළ යුත්තේ මොනවගේ ගුණධර්මද කියලා මහානාම ශාක්‍ය කුමාරය විමසනවා. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. එතනදි බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍ය කුමාරයට පිළිතුරු දෙනවා මහානාමය ඔබ කවද කොතන කොයි මොහොතේ මරණයට පත් වනත් ඔබට ඒ කාන්තයෙන් සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවන. ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවන. ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වසයෙන් සිහි කරනවන. ඔබේ හිතේ තුනුරුවන් ගැන
අප්‍රමාණ සද්ධාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට බලධර්මයක් හැටියට සේක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා ඒ කෙනා කවදක් කොතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පිංහතුනි දවසක් දෙවිවරු පිරිසක් දිවිය ලෝකෙ සතුටු එමින් ප්‍රීති ගෝසා කරනවා දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිවිය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියලා දෙයක් නෑ. ඕනේ අකුසලයක් කරපල්ලා. ඕෑ විපාක නෑ කර්ම කරම්ඵල කියලා දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල් වලට ලැජ්ජාව බය නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා පව්කම් කරලා මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒ කාලවල මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල බුද්ධ ශූන්‍ය කාලවල දිවිය පිරිස අඩු වෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධාව ඇති කරගන්නවා සිල් ගුණ දහම් රකින්නවා දන් දෙනවා පින් කරනවා කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා මෙලොව පරලොව පිළිගන්නවා පාපයට බය ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුල බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා යේකේචි බුද්ධං සරණං ගතාසි. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධේ නතේ ගමිස්සන්ති අපායං ඒ අය නම් අපායවල වලට වැටෙන්නේ නැහැ කිව්වා. පහාය මානුසං දේහං මානුසං කියන්නේ මේ මනුස්ස දේහය මිනිස් කය මිනිස් ශරීරය අතහැරියට පස්සේ දේව කාය පරිපුරෙස්සතියයි කාන්තෙන් සුගතිය යනවා. එතන පෙන්වන්නේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන බුදුන් සරණ යන අය නිසා. එතකොට අපිට පේනවා සුගතියක යන්නත් බලවත්ම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව තියෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවේ මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතිය යන්න නම් අවශ්‍ය පළවෙනිම දේ තමයි කිව්වා තුනුරුවන් ගැන සද්ධාව. පින්වතුනි බුදු ගුණ නිතර සිහි කරනවා කියන්නේ ඒක භාවනාව. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. කෙනෙක් නිතර ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. ධම්මානුස්සති භාවනාව. කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. සංඝානුස්සති භාවනාව. මේ විදිහට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති අනුස්සති භාවනා තුනක් තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ හිත තුළ නිරන්තරයෙන් වැඩෙනවා. ඒ කෙනාගේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් වර්ධනය වෙනවා. ඒ සද්ධාවම ඔහුට කාලයක් සද්ධාව දියුණු වෙන්න තමා තුළ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙනවා. අපි ඒකට ධර්මය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාවම කාලයක් යනකොට තමා තුළ බල ධර්මයක් වෙනවා. සද්ධා බලං. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයෙක්ගේ ධනවත්කම මැන්නේ ඔහුගේ ඉඩකඩම් වලින්වත් ඔහු පොරෝගෙන ඉන්න රත්තරම් බඩු වලින්වත් ඔහුගේ දේ පොළ යාන වාහන ඒ රන් රිදී මුතුමැණික් ගබඩාවල තිබ්බ සල්ලිවත් ඒවැන් නෙමේ කෙනෙක්ගේ ශ්‍රද්ධාව බුද්ධ ශාසනය තුළ මනින්. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ සත්ත ආර්ය ධනය කියලා මේ ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම පෙන්නනවා. ඒ අතර පළවෙනිම දේ තමයි සද්ධා ධන. සද්ධාව ධනය. ඒ සද්ධා ධනයෙන් කෙනෙක් පොහොසත් නම් ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ ජීවිතය අහිමි වුණත් පිදන්නේ නෑ මහපාරේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට වතුරකට යට වෙලා මැරෙන්න පුළුවන්. ගඟේ මුහුදේ ගිලිලා මැරෙන්න පුළුවන්. පස්කන්දකට යට වෙලා මැරෙන්න පුළුවන්. ජීවිතේ සමහරට නිදාගන්නේ උදේ නැගිටින්න දහසක් බලාපොරොත්තු ඇතුව. උදේ බලනකොට ඇඳීම මැරිලා. ඒ වගේ ජීවිතේ ඕනම මොහොතක ජීවිතය අවසන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඕනම මොහොතක ඒ කෙනාට සුගතිය උපදින්න උපකාර වෙන පළවෙනිම දේ තමයි සද්ධාව. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගත්තොත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැටියට සිව්වනක් පිරිසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලේ වැඩයින් නැද්දිම පාපී මාරයා පළවෙනි සතියේම ආරාධනයක් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ කොහොම හරි මගේ වසඟෙන් මිදුණා.
ස්වාමීනි මේ මිදෙන මාර්ගය නම් දේශනා කර කර ගිහිල්ලා ඔබහන්සේ වෙහෙසකට පත්වෙන්න එපා. ඔබහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියලා බෝධි මූලයේදිමයි බුදුරජාණන් වහන්සේට පාපී මාරයා පිරිනිවන් පාන ආරාධනයක් කරන්නේ. එතනදි බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශයක් කරනවා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නෑ කීවා. අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා. ඒ ධර්මය තුළ වියක්ත විශාරද බහුශ්ෘත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වෙලා. ඒ අය දම්මානු දම ප්‍රතිපදාවේදිලා සාමිච් පටිපන්න අනුදම්මචාරී පිරිසක් බවට පත්වෙලා. මගේ ශ්‍රාවකයන් වන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිස ලෝකයේ ධර්මය බලවත් කරන්න දක්ෂ වෙනකං. ඒ අය මේ ශාසනයේ ඉදිරියට පවත්වගෙන යන්න දක්ෂ ශ්‍රාවකයෝ සිව්වනක් ශ්‍රාවකයන් තුළම බිහි වෙනකං බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නෑ කියලා පාපී මාරයට ප්‍රකාශයක් කරන්න. එතකොට අපිට පේනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුදු කෘත්‍යය. උන්වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් පුරාම සිදු කරේ මේ සම්බුදු කෘත්‍යය ඉටු කිරීම. ගම්නියම් ගම්පුරා වඩිනෝ. ඒ මගතොට හම්බෙන අයට දහම් දෙසනවා. මේ බුද්ධ ශාසනය තුළ භික්‍ෂු භික්‍ෂුණී පැවිදි ශ්‍රාවකයෝ වගේම උපාසක උපාසිකා හැටියට ගිහි ශ්‍රාවක පිරිසත් නිවන් මග ගමන් කරමින් ප්‍රතිඵල ලබපු අය හිටියා. හැබැයි පැවිද්දන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ අයගේ ගමන වේගවත්. ඒ නිසා තමයි කුඩා වූද මහත් වූද ඥාතීන් සැප සම්පත් පංචකාමයන් මේ සියල්ල අතහැරලා විමුක්තිය කරා යන ගමන වේගවත් කරගන්න තමයි පැවිදිවේ. එනිසා බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකයන්ග උපමා කරේ හංසෙක් වගේ. හංසය බොහෝම ලස්සන සතෙක් නෙමෙයි. හැබැයි හංසයට පියාපත් බර අඩුයි. වේගෙන් පියාඹගෙන යාගණ්ඩ පුළුවන් බොහොම චාම් සරලයි. එතකොට ඒ වගේ පැවිද්දගේ ජීවිතය උපමා කරේ හංසේකුට. පැවිද්දෙකුට තියෙන්නේ තුන්සිවුර පාත්තරමේ ඒ තියෙන පුංචි තමන්ගේ ජීවිතයට අවශ්‍යම කරන ඒ දේවල් ටික සිව් පසේ තමයි පැවිද්දෙක් පරිහරණය කරන්න. වේගෙන් නිවන කරායා ගන්න පුළුවන්. තමන්ට අර පියාපත් අඩු නිසා ඉක්මනින් වේගෙන් පියාබන්න පුළුවන් වගේ හංසයට පැවිද්දටත් මේ නිවන් මග ඉක්මනින් යාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකය අරමුණු කරේ මොනරෙක් වගේ කියන. මොනරෙකුට උපමා කරන්නේ මොනරා බොහොම ලස්සනයි. පිල් විදහාගෙන නටන බොහොම ලස්සන සත්වේ. හැබැයි මොනරටත් පියාබන්න පුළුවන්. හංසයට තරම් වේගෙන් පියාඹ ගන්න පුළුවන්කමක් නෑ. පියාපත් බර වැඩි. ඒ වගේ ගිහි ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ගිහි ශ්‍රාවකයෝ රාන්ත්‍රීදී මුතු මැණික් පරිහරණය කරනවා වටිනා සලු පිළි පොරවනවා. ඒ අය පංචකාමයන් තුළ ජීවත්වෙනවා කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා අඹුදරුව ඉන්නවා දැසිදස් කම්කරුව ඉන්නවා වගකීම් තියෙනවා යුතුකන් තියෙනවා. එතකොට මේ සියල්ලම තුළ ඉඳමින් ධර්මමාර්ගය වඩන්න උත්සාහයක් ගන්න. ඒ අය අතර පිනට බොහෝ පින්වන්ත අය හිටිය සමහරු ගිහි ජීවිතේම සෝවාන් වුණා. සමහරු සකදාගාමි වුණා. ගිහි ජීවිතේම අනාගාමී ඵලයටම හිත වඩපු අය ගැන සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ ගිහි ශ්‍රාවකයෝ අතර නිවන කරා යන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ඔවුන්ට යන්න තියෙන ගමනේ බාධාවල් බැඳීම් පංචකාමයන් තුළ තියෙන බන්ධනයන් නිසා වේගෙන් යාගන්න අපහසුයි. ඒ නිසා තමයි මොනරෙකුට උපමා කරන්න. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ අතර දැන් මේ මහානාම කියන ගිහි ශ්‍රාවකයෙක් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ඔහු මුලින්ම තමන්ට තියෙන බැඳීම් ගැනත් කියනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කියනවා. මට අඹුදරුවෝ ඉන්නවා. මම රැකී රක්ෂා කරනවා වෙලහෙල දාම් කරනවා. මම වටිනා සලුපිලි පරිහරණය කරගෙන ජීවත්වෙන කෙනෙක්. ස්වාමීනී මට මෙන්න මේ වගේ බයක් උපදිනවා. ඒ නිසා මට කවදක් ඔත්තන කොයි මොහොතේ මැරුණත් සුගතිය උපදින්න මම දියුණු කරන්න ඕන මොනවගේ ගුණධර්මද කියල තමයි මහානාම බුදුරජාණන් වහන්සේකින් ඔය ප්‍රශ්නයක් හැටියට විමසන්න. එතකොට පළවෙනි දේ තමයි සුගති යන්න නම් සද්ධාව. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ මහානාමට කියනවා මහානාමය ඔබ කවදක් කොත්තන කොයි මොහොතේ මරණයට පත් වුණත් ඔබට ඒ කාන්තේ සුගතිය උපදින්න නං ඔබ නිතර පුරුදු කළ යුතු දෙවනි ගුණධර්මය තමයි
සීලවන්තකම. ඔබ නිති පන්සිල් රකින්න ගිහි ශ්‍රාවකයකුට නං බුදුරජාණන් වහන්සේ පෙන්වෙන් නිත්‍ය සීලේ තමයි පංචසීලිය. නිති පන්සිල් රකිනවා. පෝය දවස්වලට සතර පෝයටම ඉස්සරන අද පසලොස්සොකට හරි උත්සාහ කරන්නට ඕන උපෝසත සීලයක් රකින්. උපෝසත සීලේදි කරන්නේ මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් එදාට වෙන දට වැඩිය සංවර ජීවිතයක් ගත කරනු. එදාට මහරහතන් වහන්සේලා අනුගමනය කරන දවසක් උපෝසතය රකිනෝ කියෙන පෝය දවසට. තැම් බලන්න පන්සිල් රකින එක. එක තමයි නිත්‍ය සීලේ ගිහි ශ්‍රාවකයාගේ නිත්‍ය සීලේ තමයි පංචසීලේ. ප්‍රාණඝාතයෙන් වලකින. හොරකමෙන් වලකින. වැරදිකාම් සීවනින් බොරුවෙන් මත් පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වලකින. දැන් ඒ නිත්‍ය සීලේ පන්සිල් රකින කෙනාට සිින්දුවක් කියන්න තහනමක් නෑ. නටන්න ගයන්න වාදනය කරන්න ලස්සන්ට සරසින්න මල් සුවද විලවුන් ගල්වන්න ආභරණ පලදින්න බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුව. කාමබෝගී ගිහි ජීවිත ගත කරන හැබැයි සීමාවක් තුළ මේ පංචසීලේ තමයි කය වචනය සංවර කරගෙන තමන්ගේ සීමාව හැටියට පවත්තන්න. හැබැයි පෝය දවසට ඊටත් එහා ගිහිල්ලා වෙනද නටපු කෙනා පෝය දවසට නටන්නේ නෑ. වෙනද වාදනය කරපු කෙනා සින්දු කියපු අය නටපු අය ඒව නවත්තනවා. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨාන මල් සුවද විලවුන් ගල්ලපු අය නැටුම් ගැයුම් ලස්සන සැරසිලි ඊළඟට වෙන දගිහිල්ලා විසූක දස්සන නොයේ කෙලෙස් ඇතිවෙන දර්ශන ඒ සියල්ල පැත්තක තියලා එදාට මේවැන් වලකිනෝ පෝයි දවසට අන්න උපෝ සතයක් රකින හැටි. ඊළඟට උච්චාසයන මහාසයින් වෙන දබොහෝම ගහම්බීර රාජාසන උසස් සැප පහසු වටිනා කියෙන ආසන පරිහරණය කරපු කෙනා එදා බොහොම සංවර චාම් සරල ජීවිතයක් ගත කරනවා. විකාල භෝජනා වෙනදා පන්සිල් රකින කෙනා හැම වෙලාම බඩකිනීනේන වෙලාවට සමහරලාවට හිතන වෙලාවට නිතර පාලනයක් නෑ. ආහාර පාලනයක් නැතුව කෑමවලට ගිජුකම නිසා කණ්ඩ පෙළමෙනවා. හැබැයි පෝයි දවසට සතර පෝයට උපෝසත සීලයක් රකින්නකොට එදා මේ ආහාර තෘෂ්ණාව තුළ ඇතිවන ඇල්මත් පාලනය කරගන්න. විකාලී ආහාර ගැනීමෙන් වලකිනෝ. එදා සීමාවක් ඇති කරගන්න. මං මෙන්න මේ විදිහට මගේ ආහාර රටාව පාලනය කරගන්න. එතකොට මේ විදිහට ඉස්සරන සතර පෝයටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔය කියන උපෝසත සීලි සමාදන් වෙලා තියෙන. අද ඔබ පුරුදු වෙන්න පසොලොස්සක පෝය දවසට හරි. මාසෙකට එක දවසක් හරි උපෝසත සීලයක් සමාදන්වෙන්. නිති පන්සිල් රකින්න. පෝයිට උපෝසතය රකින්න. අන්න සුගතිය කියන්න නං ඔබට උපකාරවෙන්න වැදගත්මදී තමයි කය වචනය සංවර කරගෙන ඇතිකරගන්න සීලවන්තකම. අන්න බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයට පෙන්නුවේ මහානාමය ඔබ කවද කොත්තන කොයි මොහොතේ මරණයට පත් වනත්. ඔබට ඒ කාන්තින් සුගති යන්න උපකාරවෙන සද්ධහා වගේම සිල්වත්කමත් ඔබ තුළ ඇති කරගන්න. ඔබ නිති පන්සිල් රකින්න. පෝයට උපෝ සත සීලයක් සමාදන්වෙන්. ඔබට ඒ සීලේම ඔබ සුගතිගාමීව කරනු. ධර්මාවබෝධය කරාවබෝ අරගෙන යනු. අන්න සුගතියන් උපකාර වෙන දෙවනි දේ තමයි සිල්වත්කම. දැන් ඔබ හිතන්න අද මේ සිල් ගන්නවා කියන එක සිල් සමාදන් වෙනවා කියනෙ. මේක චාරිත්‍රයක් වගේ. සමහර උදේ ආයතනවල පන්සිල් සමාදන් වෙලා වැඩ පටන්ගන්න. එක හොඳයි. ඉස්කෝලවල් හැමදාම් පන්සිල් සමාදන්වීම වෙනවා. ඒකත් බොහොම හොඳයි. සමාදන් වෙනකොටත් පිනක් රැස්වෙක එකට ගැන සමාධාන සීලේ. හැබැයි අපි පන්සිල් ගන්නවා වගේම ඒ සමාදන් වෙච්ච සික්ෂාපද ගැන හොඳ සිහිය පවත්වනවන. ඒවා කැඩෙන්න ඉඩ නොදී සිහියෙන් නුවනින් වීරියෙන් ඒ සික්ෂාපද ආරක්ෂා කරගෙන කයවචනය දමනය කරගෙන සංවර කරගන්න උත්සාහයක් ගන්නවනං අන්න ඔබ හරියටම සීලේ ආරක්ෂා කරන කෙනෙ. සමහරු සීල් ගන්නවා ඒවා ඒ මොහොත්තට කිව්වට සමහරලාවට සිහියෙන් කියන්නෙත් නෑ. ඔහේ නිකං කියලදානවා පන්සිල්ලෝල් තියෙන්නේ මොනවද දන්නෙත් නෑ සමහරු. ඊළඟට සිල් රෙදි පොරෝගත්තට පන්සිල් ගත්තට ඒ ශික්ෂාප දෙකක්ක රකින්න උත්සාහයක් වීරයක් නැත්නම්. සමහරු සිල් සමාදන් වනාට හැංගි වැරදි වැඩ කරනු. ලෝකයාට හොරෙන් වැරදි ජීවිත ගත කරන්න උත්සාහ කරනු.
හැබැයි ඔබ කරන සියල්ල ඔබේ හෘද සාක්ෂිය දන්න. ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් සැඟවිලා ජීවත්වෙන්න පුළුවන්කමක් නෑ. ඔබ කවුද? ඔබ ඇත්තටම සිල් රකින්නවද? ඔබ හොරෙද්ද, වංචනිකයේද, කපටියෙද්ද, ලෝකෙ රවට්ටවද, තමන් මොනවද කරන්නේ? ඔය සියල්ල ඔබේ හෘද සාක්ෂිය දන්න. ඒ නිසා ඔබ හරියට සිල් ගුණ දහම් රකින්න නැත්නම් මරණ මංචකේ අන්ත අසරණ වෙන්නේ ඔබමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයට පෙන්වා මහානාමය කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් සුගතිය උපදින්න නං සද්ධාව වගේම සීලවන්තකමත් ඔබේ ජීවිතය තුර පුරුදු කරන්න. තුන්වැනි එක තමයි සුතවත් භාවේ, දහම් දැනුම. නිතර බණහන්න කියනවා. දහම් දැනුම ඇති කරගන්නට ඕන සුතවත් භාවේ. නිතර බණහන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. ධර්මී ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත්වෙන්. සමහරු ඉන්නවා පටිච්ච සම්පාදය ඒ මොකක්ද කියලාහන. පංචුපාදානස්කන්ධය කොහේ තියෙන්නේ කියලාහන. එතකොට හැබැයි කතාකරොත් නිවන ගැන, මාර්ගඵල ගැන, නිවන් දකින්න ඕනේ. හැබැයි ඒ ධර්ම කොටස් ගැන දැනුමක්, අවබෝධයක්, වැටහීමක් නෑ. ඒ නිසා පින්වතුනි, මේ ධර්මය නැතුව අපිට තනියම අවබෝධ කරන්න පුළුවන් ක්‍රමයක් නෑ. කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තනියම මේ ධර්මය අවබෝධ වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණයි. උන්වහන්සේලාට ඒ නිසයි අපි කියන්නේ සම්මා සම්බුද්ධ. කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින්ම බෝධිමූලයේදී ඒ උතුම් පෙර බුදුවරු අවබෝධ කරගත්ත ධර්මය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගන්න නිසා අපි උන්වහන්සේලාට කියන සම්මා සම්බුද්ධ කියලා බුදුවරු. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් පසේ බුදුවරුන්ටත් තමන් වහන්සේලාගේ පුණ්‍ය ශක්තිය නිසා, පාරමී බලය නිසා උන්වහන්සේලාටත් තනියම වැටහෙනවා. හැබැයි අනෙක් සියලුම දෙන පසේ බුදුවරුන්ට වැටහුණාට තව කෙනෙකුට වටහල දෙන විදිහට ධර්ම දේශනා කිරීමක් සිදු කරන්නේ නෑ. ලෝතුරා බුදුවරු තමයි ඒ ධර්මය අවබෝධ කරගෙන වටහාගෙන ලෝක සත්වයන් ගැන මහා කරුණාවෙන් ඒ තමන් අවබෝධ කරගත් ධර්මය දෙව්මිනිස් ලෝකයාට දේශනා කරන. එනිසා අපි කියන බුද්ධ, සම්මා සම්බුද්ධ කියන්නේ ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ කියනවා. අවබෝධ කරගත්තේ උතුම් නිවන් මග ඒ ධර්මය ගුරු මුෂ්ටියක් නැතුව, ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගන්න නැතුව දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දේශනා කරන නිසා බුද්ධ කියලා හඳුන්වනවා. එතකොට ඒ උතුම් ධර්මය මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරමින් ආරක්ෂා කරගෙන පැමිණිලා එදා මාතලේ අලවිහාරයේදී 500ක් මහරහතන් වහන්සේලා මේවා පොත්පත්වලට අරගෙන ග්‍රන්ථාරූඪ කරමින් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත්ත මේ උතුම් ධර්මය ඔබ ආසාවෙන් ධර්මය ඉගෙන ගන්න, ධර්මයට කැමතිවෙන්න, ධර්මයට ඇලුම් කරන්න. ධම්ම කාමෝ බවන් හෝති ධම්ම දෙස්සී පරාභවකි. ධර්මයට ආස කරන කෙනා, ධර්මයට කැමති කෙනා දවසින් දවස ධර්මය තුළ දියුණුව කරායනවා. ධම්ම දෙස්සී පරාභව, ධර්මයට බනින, ගරහන, නින්දා කරන ඕව කරලා වැඩක් තියනවාද? ඔය බණ පොත් කියවල කාට දහරිගී ඒ වගේ ධර්මයට ගරහා කරන, ධර්මයට බනින, නින්දා කරන කෙනා මෙලෝ පරලොව දෙකෙන්ම පිරිහිලා විනාශය කරායනවා. එනිසා ධර්මයට ආස කරන්න, ආසාාවෙන් බණහන්න පුරුදුවෙන්, ආසාාවෙන් බණපොත් කියවන්න. කාලයක් ඔබ ධර්මය අහනකොට, කාලයක් ඔබ බණහද්දි ඔබ ධර්මය ඉගෙන ගන්නකොට ඔබට ඔබේ ජීවිතය තුළ අඩුපාඩු හදාගන්න, තියෙන සැක සංකා දුරු කරගන්න, මිත්‍යා දෘෂ්ටික අදහස්වලින් බැහැරවෙලා ලෞකික සම්මාධිට්්‍යය තුළ පිහිටගන්න ඔබට ඒ බණෑසීම ධර්මශ්‍රවනී උපකාර කරනවා. බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයට පෙන්වේ මහානාමය ඔබ කවද කොතන කොයි මොහොතේ මරණයට පත් වනත්, ඔබ මහපාරි මැරුණත්, ගගේ මුහදෙ ගහගෙන ගියත්, ඔබ කොත්තන මරණයට පත් වනත් ඔබට ඒ කාන්තින් සුගතිය උපදින්නන ඔබ ඔය කියන සුතවත් භාවේ දහම් දැනුම ඇති කරගත්. දැන් බලන්න අද වෙනකොට ඕන තරම් බණහන්න අවස්ථාව තියෙනවා. බණපොත්, කැසට්, CD, සංගරා අන්තර්ජාලයට ගියත් ඕන තරම් ධර්ම දේශනා ඔබට කියවන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උප්පරිම ප්‍රයෝජනයක් ගන්න ඔබ උත්සාහ කරන්න. දවසකට එක බණක් දෙකක් හරි අහන්න.
කාලයක් යනකොටයි ඔබට වෙනස තේරෙන්නේ ඔබට කොච්චර දහම් දැනුමක් ඇති වුණාද. ඔබ තුළ මොන තරන් ධර්මය ගැන නිරවුල් දැනුමක් වැටහීමක් තියෙනවද. හරියට ධර්මය දන්න කෙනා කාටව රවට්ටන්න බෑ. නොමග යවන්න බෑ. මුලා කරන්න පුළුවන්කමක් නෑ. ධර්මය දන්නෙත් නම් තමයි රවට්ටන්න පුළුවන්. මෙන්න මේකයි දැහුවට පස්සේ හරි යනවා කියලා. මොනවා හරි මිත්‍යා දෘෂ්ටියක් පෙන්නපු ගමන් මිනිස්සු ඒව පස්සේ දුවනවා. අන්න අතන තියෙනවා මෙන්න මේ ගහට ගිහිල්ලා වැඳපල්ලා ලෙඩ හොඳ වෙනවා කියලා මොකක් හරි පොල් ගහක් පෙන්නුවත් ගිහිල්ලා වදිනවා. සමහරවිට ගලකට ගිහිල්ලා ඔළුව තියලා වදින්න කියෝ බඩගාගෙන ගිහිල්ලා ඒකත් කරනවා. අපිට පේනවා මිනිස්සු සද්ධාව නැතිකම නිසා, දහම් දැනුම නැතිකම නිසා, අවබෝධයක් නැතිකම නිසා නොයෙක් විදිහට නොයෙක් මිත්‍යාවන් පසුපස හඹාගෙන යනවා. ඒ නිසා පිරිසිදු ධර්මය ගැන නිරවුල් දැනුමක් ඇති කරගන්න. ධර්මය හරියට ඉගෙන ගත්ත කෙනා සම්මාදිට්ඨිය හැටියටත් මිත්‍යාදෘෂ්ටිය හැටියටත් හරියට වෙන් කරගන්න දක්ෂයි. එයා හොඳ නරක පින් පව් කුසල් අකුසල් සම්මාදිට්ඨිය මිත්‍යාදෘෂ්ටිය සියල්ල වෙන් කරලා අවබෝධයෙන් වටහා ගන්න දක්ෂයි. ඒ නිසා සුගතියක යන්න නම් හොඳ දහම් දැනුමක් ඇති ධර්මය ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත්වෙන්. අන්න බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයට පෙන්වා මහානාමේ ඔබ කවදා කොත්තන කොයි මොහොතේ මැරුණත් ඔබ හොඳ සුතවත් භාවයක් දහම් දැනුමක් ඇති කෙනෙක් නම් ඔබ ධර්මයට ආස කරන කෙනෙක් නම් ඔබ ඒ කාන්තින් සුගතිය උපත කරායන. ඔන්න කාරණා තුනයි. සුගතිය උපදින්නම් පළවෙනිම එක සද්ධාව, දෙවනි කාරණේ සීලවන්තකම, තුන්වෙනි කාරණේ තමයි සුතවත් භාවයේ දහම් දැනුම්. හතරවෙනි එක ත්‍යාග සම්පත්තිය. ත්‍යාගය කියන්නේ අතහැරීම, දන්දීම, මසුරුකම ලෝභකම දුරු කරලා අතහැරීම පුරුදු කරන්න. දන් දෙන්න පුරුදු වෙන්න ඔබේ ජීවිතේ. පුංචි පිනක් හරි ජීවිතේ සිදු කරන්න. ඒ කරන පින සිහි කරලා ඔබ සතුටු වෙන්න. ඒ කරන පින සිහි කරලා බලවත් කරගන්න. මම මේ වගේ පින් කරා. මම මේ වගේ පින් කරා. පිංගතුනේ සමහර වෙලාවට පුංචි දෙයක් ඔබ නොසිතන දෙයක් මහ විශාල පිනක් වෙන්න පුළුවන්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුන්ගේ විස්තර අහගෙන යනකොට දකිනවා බොහොම ලස්සන දිව්‍ය විමානයක්. දිව්‍ය රථ පහළ වෙච්ච දෙවි කෙනෙක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන බොහොම සතුටින් විනෝදෙන් මේ දිව්‍ය රථවල නැගලා හිතූ දිසාවට අහසෙන් පාවෙලා යනවා. ඕසදී තාරකා වගේ මුළු ශරීරෙම බැබලෙනවා. මුගලන් මහරහතන් වහන්සේ විමසනවා පින්වත් දෙවිය ඔබ ඕසදී තාරකා වගේ මේ අනිත් දෙවිව පිරිස අභිබවාගෙන ඔබේ ශරීරයේ වර්ණේ තේජසින් ගාම්භීරත්වයෙන් දිව්‍ය සලුපිළිවලින් ඔබ සියල්ලෙන් අනිත් අයට වඩා බැබලෙනවා. ඔබ බොහොම ලස්සන දිව්‍ය රථ ඔබට පහළ වෙලා දිව්‍ය විමාන පහළ වෙලා ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? මේ දේවතාව කියනවා ස්වාමීනි මම මීට බොහෝ කාලයකට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගිය කාලෙක මම මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියා. එතකොට අපිට පේනවා කාශ්‍යප බුදුහාමුදුරු පිරිනිවන් පාලා බුද්ධ ශූන්‍ය කාලේ තමයි මේ කෙනා පෙර මනුස්ස ලෝකෙ ඉපදිලා හිඳලා තියෙන්නේ. ඔහු කියනවා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වඳින්න පුදන්නවත් දෙයක් ලෝකෙ තිබ්බේ නැහැ. නමුත් මිනිස්සු අතර කටකතාවක් තිබුණා. අතීතේ බුදු කෙනෙක් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ බණහල බොහෝ පිරිස සසර දුකින් නිදහස් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දෙව් මිනිසුන් මේ විදිහට චෛත්‍ය හදාගෙන වන්දනා කරා. එහෙම කතාවක් මිනිස්සු අතර තිබුණා. නමුත් ඒ වෙනකොට ස්වාමීනී චෛත්‍යයක්වත් නෑ කියන වන්දනා කරත්. ඒ වෙහෙර විහාරත් නෑ, ඒ ධර්මයක් නෑ. ඒ සියල්ල අතුරුදහන් වෙලා බුද්ධ ශූන්‍ය කාලයක් තමයි එදා ලෝකෙ තිබුණේ. එදා දර කඩන්න කියලා හිතාගෙන මහ කැලේට යනකොට වැලි ගොඩක් තිබ්බ කියන කැලේ ඇතුළේ. මේ වැලි ගොඩ දැක්කට පස්සේ මේ කැලෙන් ගිහිල්ලා ගඟකින් වගේ ඊතර වෙන්න යනකොට ගංගියුරේ දකින්නවා විශාල වැලි ගොඩක්, වැලි කන්දක් වගේ. මේ වැලි ගොඩ දැක්කට පස්සේ හිතෙනවා අනේ අතීතේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේලාගේ 13 වහන්සේලා තැන්පත් කළ මිනිස්සු චෛත්‍ය හදලා වන්දනා කරාලු. ඒ චෛත්‍ය මෙන්න මේ විදිහට තමයි තිබුණා කියලා මිනිස්සු කතා වෙන්නේ.
අනේ අද අපිට චෛත්‍යයක්වත් නෑනේ වන්දනා කරන්න කියලා අර වැලිගොඩ අතින් හදනවා චෛත්‍යයක් වගේ වැලි ටික එකතු කරලා තමන්ගේ හිතේ ඇඳිච්ච චෛත්‍යයේ ආකාරයට අර වැලිගොඩ හදනවා. මේ වැලි ටික අතින් එකතු කරලා එතන පුංචි චෛත්‍යයක් වගේ වැලි ටික වට කරලා ලස්සන්ට හදලා කැලේ ඇතුළට ගිහිල්ලා ගස්වල තියෙන මේ කැලේ තියෙන මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා මේ වැලිගොඩ වටේට මල් ටික අතුරනවා. මේ මල් ටික අතුරලා මේ වැලිගොඩට බොහෝම සද්ධාවෙන් වන්දනා කරනවා. දැන් බලන්න මෙතන චෛත්‍යයක් නෑ. ධාතුන් වහන්සේලාත් නෑ. මෙතන තියෙන වැලි ගොඩක් විතරයි. හැබැයි ඔහු වැලි ගොඩට වන්දනා කරනකොට ඔහුගේ චේතනාව තියෙන්නේ අතීතයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් ඒ උතුම් ශාරීරික චෛත්‍යවලට මාගේ නමස්කාරය වේවා. ඒ අතීතෙ බුදුවරුන්ගේ චෛත්‍ය බුදුවරු වෙනුවෙන් ගොඩනගපු ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍යයක් මේ සුරූපෙන් දෙව්මිනිසුන් වන්දනා කරාද මේ ඒ චෛත්‍යවලට මාගේ නමස්කාරය වේවා කියලා අතීතෙ වැඩ සිටිය බුදුවරු සිහිකරගෙන ඒ බුදුවරුන්ගේ ධාතු තැන්පත් චෛත්‍යය සිහිකරගෙන හැබැයි වැන්දෙ වැලිගොඩකට ඇත්ත චෛත්‍යකට නෙමෙයි. එදා ඔන්න ඔය පින තමයි කියනවා මගේ ජීවිතේ මං කරගත්තේ. ඔය පින මන් නිතර සිහි කරා කියන. මට මැරෙන කොටත් ඔය පින තමයි කියනවා බලවත් වනේ. ඒ පිනෙන් තමයි කියනවා මම මේ දිව්‍ය ලෝකෙ දිව්‍ය විමානවල පහළ වුණේ. එතකොට බලන්න එදා චෛත්‍යයක්වත් නැති කාලෙක ධාතුන් වහන්සේලාත් ලෝකෙ නැති ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පාපු කාලෙක බුදුවරු වෙනුවෙන් වන්දනා කරන්න සිරිපා සටහනක්වත් කිසිම දෙයක් වෙහෙර විහාරයක් පන්සලක් නෑ. හැබැයි මිනිස්සු අතර කතාව විතරයි තිබුණේ අදහසක් කටකතාව. අදත් එන්නේ ජනප්‍රවාද අතීත මේ වගේ අය හිටියා මෙහෙමයි කිය ජනප්‍රවාද එනවා අවුරුදු දහස් ගණන් එහා අවුරුදු 5000කට එහා මෙහෙමයි අවුරුදු 10000කට එහා මෙහෙමයි මෙන්න මෙහෙමයි ලෝකෙ ඉඳලා තියෙන මේවා ජනප්‍රවාද තියෙනවා. හැබැයි දැකපු කෙනෙක්වත් කවුරුත් නෑ. ඒ වගේ බුද්ධ ශූන්‍ය කාලවල මිනිස්සු අතර අතීත බුදුවරු ගැන යන්තම් අදහසක් තියෙන. හැබැයි බුදු ගුණයක් දන්නේ. උන්වහන්සේලාගේ ධර්මීය මාත්‍රයක් දන්නේ. පින් පව් කුසල් අකුසල් වචනයක්වත් දන්නේ නෑ මොනවද මේ කියලා. නමුත් ඒ අතීතයේ අහපු තොරතුරුවලට අනුව තමයි අර වැලි ගොඩක් අත් දෙකෙන් හදලා චෛත්‍යයක් වගේ මල් ටික පූජා කරලා වැන්දේ. ඒ පින බලවත් වෙලා මරණින් මත්තේ මේ දිව්‍ය විමානේ පහළ වුණේ ඔන්න ඔය පිනට තමයි ස්වාමීනි කියලා මේ දේවතාව මුගලන් මහරහතන් වහන්සේට කියා හිටියා. එතකොට අපිට පේනවා චෛත්‍යයක්වත් නැති කාලේ වැලි ගොඩක් චෛත්‍ය වගේ හදලා වැන්දලා දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් වුණා නම් හැබැයි ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඒ දෙව්ලොව ඉපදුනේ වැලි ගොඩට වැන්ද නිසා නෙමෙයි. ඔහුගේ චේතනාව තිබුණේ අතීතේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් තැන්පත් චෛත්‍ය මේ ස්වරූපයෙන් පැවතුනේද ඒ චෛත්‍යවලට මාගේ නමස්කාරය වේවා කියන චේතනාව. අන්නේ චේතනාව තුළයි ඔහුන් ඒ චෛත්‍යයට වන්දනා කරේ. ඒ පිනෙන් තමයි උන්ට සුගතිය යන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා ජීවිතේ බලන්න අපිට කොච්චරනම් පින් කරගන්න අවස්ථාව තියෙනවද. අද මේ ලංකා භූමිය දිහා බලනකොට ධාතු මන්දිරයක් වගේ රටක් බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ඒ මයංගනේ නාගදීපය කැලනිය ඒ වගේ මේ 12 මහා ජනපද 12 මස්ථාන ගත්තහම අනුරාධපුරයට ගියහම කොච්චරනම් පූජනීය තැන් තියෙනවද. රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිය ඒ වගේ මිරිසවැටිය තූපාරාමය අභයගිරිය මෙහෙම බලාගෙන යනකොට ජේතවනේ මොන තරම් පූජනීය පුණ්‍ය භූමි රැසක් අපිට බුදුගුණ සිහි කර කර වන්දනා කරන්න තියෙනවත්. අනුරාධපුරයට ගියත් පොළොන්නරුවට ගියත් දකුණට ගියත් තිස්සමහාරාමේ කතරගම සිතුල්පව්ව මේ හැම්ම තැනකම ඇවිදගෙන යනකොට පින්කරගන්න කෙනාට පින්කරගන්න ඕන තරං අවස්ථාව තියෙන. එනිසා මිනිස්සු බොහොම සද්ධාවෙන් පින් කරනවා දන් දෙනවා. ඒ දානමේ පින සිහිකර කර ඔබේ ජීවිතය තුළ පින රැස් කරගන්න පිනට ආස කෙනෙක්වෙන් පිනට කැමති කෙනෙක්වෙන්. පිංහතුනේ දැම් බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයට එදා පෙන්නනවා මහානාමය ඔබ පින් කරන්න ඔබ දන් දෙන්න ඔබ අතහැරීම පුරුදු කරන්න මසුරුකම ලෝභකම දුරු කරන්න. ඒ කරන පින නිතර සිහිකර බලවත් කරන්න. ඒක ඉස්සර මිනිස්සුන්ට පින් පොතක් තිබ්බේ
කරන හැම පිනක්ම පොතක ලියාගෙන සිහිකර කර බලවත් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඒ ත්‍යාග සම්පත්ති අතහැරීම පුරුදු කරගත්ත කෙනා කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් ඒ කාන්තින් සුගතිය උපදිනවා කියෝ. පස්වනි එක තමයි ප්‍රඥාව. ධර්මය නුවණින් විමසල ඇති කරගන්න වැටහීම. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාමය යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය ශ්‍රවණය කළ ඒ ධර්මය අහන්න ලැබෙන්නේ කල්්‍යාන මිත්‍රයන්ගේ. කල්්‍යාන මිත්‍රයන්ගෙන් සද්ධර්මශ්‍රවණය ලැබෙනවා. එක බාහිරි ලැබෙන දෙයක්. කල්්‍යාන මිත්‍රයන්ගෙන් සද්ධර්මශ්‍රවණය ලැබුණට පස්සේ ඒ ධර්මය තමා තුළින් විමසීමස බලනවා. අන්න ධර්මය අවබෝධ කරන්න නං අපි තුළ තියෙන් ඕන යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මය තමා තුළින් විමසා බැලී. යම් කිසි කෙනෙක් ඒ අහන ධර්මය තමා තුළින් මගේ ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහටයි දේශනා කරේ. මගේ ඇසත් ඒ විදිහමයි කියලා තමා තුළින් විමසවිමස බලනවා. මේ ඇහැ තුළ හටගන්න රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙන පංචුපාදානස්කන්දේ. නාමරූප නිසා හටගත් ඇස උද්දට විමස පංචුපාදානස්කන්දේ පටිච්ච සම්පාදේ මේ ආයතන හය තුළ මේ අනිත්‍ය දුක් අනාත්ම කෙන ත්‍රිලක්ෂණය තමා තුළින් විමස බලන්න පුරුදු වෙනවා. අන්නේ තුළ ඔහුට ධර්මාවබෝධයට උපකාර වෙන විදිහෙ නුවණක් ප්‍රඥාවක් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔන්න ඔය කාරණා පහ තුනුරුවන් ගැන සද්ධාව සීලවන්තකම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව කියන මේ කාරණා පහ කෙනෙක්ගේ ජීවිතය තුළ ඇති කරගත්තොත්. ඔබ කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් මහානාම ඔබ ඒ කාන්තෙන් සුගතිගාමී වෙන කෙනෙක් කිව. ඔබ ඒ කාන්තෙන් සුගතිය උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහානාමට තවත් ලස්සන කතාවක් මේ දේශනාවදි පෙන්වන මහානාමය ඔබ හදිසිය හරි මහපාරි මැරෙන්න්න පුළුවන්. අර මහානාම කිව්වාගේ මහපාරි මැරිල්ලා මැරිච්ච තැනම කුණු වෙලා යන්නත් පුළුවන්. ගගේ මුහුදි ශරීරෙ කුණු කය ගහගෙන යන්නත් පුළුවන්. සතෙක් කාලදාල යන්නත් පුළුවන්. හැබැයි මහානාමය සද්දා සීල සුතතියාග ප්‍රඥා වඩපු ඔබේ හිත මරණින් මත්තේ විශේෂගාමි වෙන මේ කය පොළොවට කුණු වෙලා පස් වෙලායයි. ඇබැයි සද්ධාවෙන් දියුණු කරපු සීලයෙන් සුතතියාග ප්‍රඥාවලින් දියුණු කරපු ඔබේ හිත මරණින් මත්තේ විශේෂගාමි වෙන ඔබ සුගති යනවා කියෝ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහානාම කෙනෙක් තරහකාරයෝ ටික එකතු වෙලා හිතන්න පුළුවන් මෙහෙම මේ පුද්ගලයනං අපායම යන්න ඕනේ මෝටනම් සුගතිය කියන්න ලැබෙන්ඩ එපා. අපායම යෑවා කියකේ තරහකාරයෝ ප්‍රාර්ථනා කරන්න පුළුවන් කිය. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධහා සීල සුත්තතියාග ප්‍රඥා වඩපු කෙනා ඒ කාන්තින් සුගතිය යනවාමයි. ඒක උපමාවකට පෙන්න්නනම් මේ වගේ. කෙනෙක් ඒ දණ්ඩකින් යනවා ගිතෙල් කලයක් කරගෙන. ගිතෙල් කලයක් කරගෙන ඒ දණ්ඩකින් යනකොට හදිසියම කකුල ලෙස්සල ගියා වැටෙන්න්නගේ පාර කලේ අතහැරෙන. මේ කලේ වැටෙනවා අර ගලාගෙන යන ගඟකට වැටෙනවා. දැන් අර කලේ කුඩුනා කියලා හිතන්න බිමට වැටිලා. කුඩු එච්ච ගමන් ගලක වැදිලා වලං කටු ටික අර කලේ තිබිච්ච කටු ටික එක එහෙමම ගඟේ ඇතුළට යන ගම් පතුලට යන කුඩු එච්ච ගම. හැබැයි ගිතෙල් ටික ජලයෙන් උඩට මතු වෙලා එනවා. ඒක තමයි ගිතෙල් වල ස්වභාවය. ගං ඉවුර ඉන්න අය මේ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරනවා කියනවා ගඟට වැඳ කියනවා නේ ගිතෙල් ටික යටට යෑවා මේ ගිතෙල් ටික යටටම යන්න ඕන ගිතෙල් ටික යටට යෑවා කිය ගඟ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරන. බුදුරජාණන් වහන්සේ අහනවා මහානාම ගිතෙල් යටට යයිද. ගිතෙල් යටට යන්නේ ගිතෙල් වල ස්වභාවය තමයි උඩට මතුවීම. කොච්චර වතුරේ යටට යෑවා කියලා කොච්චර වැඳ කිව්වත් කෑගගහ කිව්වත් ගිතෙල් ජලයේ ඇතුළට යන්නේ ගිතෙල් උඩට මතු වෙනවා. හැබැයි උඩු වෙච්ච වලංකටු ටික විතර ඇතුළට යනවා. ඒ වගේ තමයි කිව්වා කෙනෙක් මැරුණට පස්සේ එයාගේ කුණු ශරීරේ පොළොවට පස්වෙලා පොළොවටම දිය වෙලා දිරලා යනවා. හැබැයි සද්දා සීල සුතතියාග ප්‍රඥා දියුණු කරපු කෙනා ඔහුගේ විඤ්ඥානයේ විශේෂකාමී වෙනවා. ඒක උඩට මතු වෙලා යනවා. දෙව්ලෝ බඹලව යනවා. ඒක හරියට ගිතෙල් ටික උඩට මතු වුණා වගේ. එයාගේ තරහකාරයෝ කොච්චර වට වෙලා මෙයානං අපායමයි යන්න ඕන කියලා කොච්චර කිව්වත් අර ගිතෙල් ටික යටට යන්නේ වගේ ඔහු ඒකාන්තයේ සුගති යනවා.
ඒ නිසා මහානාමය ඔබ කවද කොත්තන කොයි මොහොතේ මරණයට පත් වනත් ඔබ ඒ කාන්තයෙන් සුගතිය උපදින්න නං ඔබ තුළ තුනුරුවන් ගැන සද්ධාවම දියුණු කරන්නකි. ඊළඟට ඔබ හොඳ සීලවන්ත ජීවිතයක් ගත කරන්න. ඔබ දහම් දැනුම සුතවත් භාවය ඇති කරගන්න. ඔබ ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරන්න. ඔන්න ඔය කාරණා සද්ධා සීල සුත්තත්‍යාග ප්‍රඥා ඔබ තුළ ඔබ ඇති කරගත්තොත් ඔබට මරණය ඉදිරී අසරණ නොවී සුගතියක හරියාගන්නට පුළුවන්. දැම් බලන්න මහානාමට තිබ්බ ප්‍රශ්නය ඔබට නැද්ද. ඔබත් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් නම් ඔබටත් ඔය ප්‍රශ්න තියෙන අඹු දරුවන්ගේ ප්‍රශ්න රැකී රක්ෂාවල්වල ප්‍රශ්න මහපාරි මැරෙන්න්න පුළුවන්. නොයෙක් ස්භාවික විපත්වලට ගොදුරුවෙන්න්න පුළුවන්. හිටි ගමන් නායන් ගංවතුර ගලනු සුනාමියනො භූමි කම්පායනො නොසිතන ප්‍රශ්න ස්භාවික විපත් එක පිට අපිට කරදර හැටියට ගලාගෙනන්න පුළුවන්. ලෙඩරෝග පවුල් ප්‍රශ්න ආරවුල් ගුටි බැට කන්න වෙන්න පුළුවන්. නොසිතපු විදිහට උද්ගෝසනයකට කොටු වෙලා මැරුම් කන්න වෙන්න පුළුවන්. අපි දන්න ජීවිතේ මොනවගේ මොන විදිහට අපිට අවසන් වෙන්න තියෙනවාද. ඒ නිසා හදිස්සේ හරි ජීවිතේ අනපේක්ෂිත ඉරනමකට මෝන දෙන්න සිද්ධ වුණත්. පරලවින් රැකවරණයක් සද්ධාව දියුණු කර ගැනීම සිල්වත්ව ජීවත්වීම. ඒ නිසා සුගතියන්න නං ඔබ සද්ධහා සීල සුත්තතියාග ප්‍රඥා ඇති කරගන්න. ඔබ කවදක් ඔත්තන කොයි මොහොතෙ මැරුණත් ඔබ ඒ කාන්තින් සුගතිී. ඔබටම ඔබ තුළ විශ්වාසයක් හැමවිලීම ගොඩ නැගෙනවා. ඔබ හොඳට සද්ධාව කාලයක් දියුණු කරගෙන යනකොට. ඔබ නිති පන්සිල් රකිනකොට පෝයිට පෝ සතේ රකිනකොට. ඔබ නිතර බණහන්න පුරුදු වෙනකොට. ඔබ හොඳට දන් දෙනවනම් පින්කං කරනවන. ඔබ කාලයක් භාවනා කරගෙන යනවනම්. ඔබ තුළින් ඔබට විශ්වාසයක් ඇතිවෙනවා මා තුළ දැන් හොඳ සද්ධාවක් තියෙනවා. මං හොඳ සීලවන්ත කෙනෙක්. මන් නිතර බණහන කෙනෙක්. මං හොදට පින් කරගත්ත කෙනෙක්. මං හොදට බණ භාවනා කරගත්ත කෙනෙ. ඒ නිසා මම නන් දැම්මැරුණස් සුගතිී. මටනන් රැකවරණයක් තියෙනවා මම නම් බයනෑ කියලා ධර්මී පිහිටපු කෙනා මරණය ඉදිරි අසරණ වෙන්නේ. ඔහු තමන් ගැන ලොකු ආත්ම විශ්වාසයක් තුළ පරලව ගැන ලොකු විශ්වාසකින් ජීවත්තෙන්. අන්නේ විශ්වාසය ඇති කරගන්න උත්සාහයක් ගන්න. ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද කරන. ආකා සට්ඨාජබෝ මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාජබෝ මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාජබෝ මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා.